iPhone කියලා පිළිගන්න STA Academy YouTube නාලිකාවට. දිගටම මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපේ WhatsApp නාලිකාව වගේම YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ප්‍රශ්න අංක 1 2025 විශ්ව සම්මේලනයේ පැවැත් වූ ස්ථානය කොරියාවේ සියොල්. ප්‍රශ්න අංක 2 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන පක්ෂය. පිළිතුර රිපබ්ලිකන්. ප්‍රශ්න අංක 3 මෑතකදී ඇෆ්ගනිස්තානයේ රජය මගින් තම රට තුළ තහනම් කරන ලද ක්‍රීඩාව. පිළිතුර චෙස්. ප්‍රශ්න අංක 4 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වර්තමාන සභාපති. පිළිතුර ක්‍රිස්ටි කවෙන්ට්‍රි. ප්‍රශ්න අංක 5 දකුණු ආසියාවේ යුදමය තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපෑ ඉන්දියානු ප්‍රදේශය. පිළිතුර කාශ්මීරය. ඉතින් අපගේ Google ෆෝම් ආකෘතියෙන් සැකසුණු ප්‍රශ්න පත්‍ර වගේම සාමාන්‍ය දැනින් PDF ලබා ගැනීම සඳහා අපේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. ඒ වගේම අපේ WhatsApp ගෲප් එකට ඇඩ් වෙලත් ඉන්න. ප්‍රශ්න අංක 6 ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දළදේශීය නිෂ්පාදනය. පිළිතුර ඇමරිකානු ඩොලර් 4516යි. ප්‍රශ්න අංක 7 ලෝකයේ වයස්ගත පුද්ගලයන් වැඩි පිරිසක් වාසය කරනු ලබන ජපාන දූපත. පිළිතුර ඔකිනාවා දූපත. ප්‍රශ්න අංක 8 මෑතකදී සක්‍රිය වන ලද ඉතාලියේ ප්‍රසිද්ධ ගිනි කන්ද. පිළිතුර එට්නා. ප්‍රශ්න අංක 8 ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් ප්‍රවාහනය සඳහා ගුවන් යානයක් ත්‍යාගයක් ලෙස ප්‍රදානය කරන ලද්දේ කුමන රටකින්ද. පිළිතුර කටාර් රාජ්‍යය. ප්‍රශ්න අංක 10 නව IMF වාර්තාවලට අනුව 2025 වන විට ලෝක විශාලතම ආර්ථිකයක් හිමි රටවල් 5 පිළිවෙලින්. 1. ඇමරිකාව 2. චීනය 3. ජර්මනිය 4. ඉන්දියාව 5. ජපානය. ප්‍රශ්න අංක 11 මෑතකදී පුද්ගලයන් 250කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින් ගුවන් අනතුරක් සිදු වූයේ කොහේද. පිළිතුර ඉන්දියාවේ අහමදාබාද්. ප්‍රශ්න අංක 12 ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරන ලද ප්‍රථම ක්‍රීඩකයා වනුයේ කවුරුන්ද. පිළිතුර ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක. ප්‍රශ්න අංක 13 රටක ජනගහනයේ මූලික අවශ්‍ය කොතරම් දුරට සපුරන්ලා ලේදැයි තක්සේරු කිරීම සඳහා ප්‍රධාන දර්ශක 3ක් පදනම් කර ගනිමින් මනින් ලබන දර්ශකය කුමක්ද. පිළිතුර මානව සංවර්ධන දර්ශකය. ප්‍රශ්න අංක 14 ලොව ප්‍රථම සුනාමි පූර්ව අනතුරු ඇඟවීම මධ්‍යස්ථානයේ පිහිටා ඇත්තේ. පිළිතුර ජපානයේ සෙන්ඩායි. ප්‍රශ්න අංක 15 යුරෝ මුදල් ලේඛකය හඳුන්වා දෙන ලද්දේ කිනම් වසරේදීද. පිළිතුර 1999. ප්‍රශ්න අංක 16 කැල්සියම් ඌනතාවය මත ඇතිවන රෝගය. පිළිතුර රිකට්සියාව. ප්‍රශ්න අංක 17 ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිට වූයේ කිනම් වර්ෂයේද. 1955 ඔක්තෝබර් 1 වෙනිදා. ප්‍රශ්න අංක 18 තෙත්බිම් සුරකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය කුමක්ද. පිළිතුර රැම්සා සම්මුතිය. ප්‍රශ්න අංක 19 මෑතකදී අවුරුදු 16න් පහළ ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැන වූ රට. පිළිතුර ඕස්ට්‍රේලියාව. ප්‍රශ්න අංක 20 Facebook සමාජ ජාලය ආරම්භ කළ වසර. පිළිතුර 2004. ප්‍රශ්න අංක 21 ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වදේශික අගවිනිසුරුවරයා වන්නේ.
පිළිතුර ශ්‍රීමත් ආතර් විජේවර්ධන. ප්‍රශ්න අංක 22. දෙහිවල සත්ව උද්‍යානයේ සිටින රතුදත්ත පොතේ දුර්ලභ සත්ව ගණයට අයත් පෙරදිග අර්ධ කාන්තාරය නිජබිම් කරගත් සත්වයා කවුරුන්ද? පිළිතුර ඇරබියන් ඔරික්ස් ගවයන්. ප්‍රශ්න අංක 23. ශ්‍රී ලංකාවේ ප්‍රථම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා? පිළිතුර ඩී.බී. විජේතුංග මහතා. ප්‍රශ්න අංක 24. ශ්‍රී ලංකාවේ දැනට පවත්වී ඇති අනුප්‍රාප්තික ජනාධිපතිවරුන් ගණන? පිළිතුර දෙදෙනෙකු. ප්‍රශ්න අංක 25. ශ්‍රී ලංකාවේ දෙවැනි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කවුද? පිළිතුර රනිල් වික්‍රමසිංහ මහතා. ප්‍රශ්න අංක 26. රනිල් වික්‍රමසිංහ මහතා කීවරක් මෙරට අගමැති තනතුර දරා ඇද්ද? පිළිතුර 6 වරක්. ප්‍රශ්න අංක 27. ශ්‍රී ලංකාවේ ස්වර්ණ ඡන්ද බලය හිමි වයස අවුරුදු 18 ලෙස නම් කර මුල්ම මැතිවරණය පැවැත් වූ වසර වන්නේ? පිළිතුර 1965. ප්‍රශ්න අංක 28. 2025 දෙසැම්බර් මාස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර හිමි වූයේ ලසිත් මාලිංගට. ප්‍රශ්න අංක 29. දුරේක්ෂයකින් තොරව ගණිතමය ගණනය කිරීම මගින් සොයාගත් ග්‍රහලෝකය? පිළිතුර නෙප්චූන්. ප්‍රශ්න අංක 30. ඉංග්‍රීසින් උඩරට තම පාලනයට නතු කර ගැනීමෙන් පසු දළදා මාලිගාවේ භාරකාරීත්වය ලබාගත් ඉංග්‍රීසි නිලධාරියා? පිළිතුර ජෝන් ඩොයිලි. ප්‍රශ්න අංක 31. 1970 සිට 1977 දී ශ්‍රී ලංකාව පාලනය වූයේ කිනම් නායකයාගේ රජයක් යටතේද? පිළිතුර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. ප්‍රශ්න අංක 32. ලංකාවේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරිය? පිළිතුර සුජාතා අත්තනායක මහත්මිය. ප්‍රශ්න අංක 33. සෝමාලිලන්තය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත් ලොව පළමු රට බවට පත් වූයේ? පිළිතුර ඊශ්‍රායලය. ප්‍රශ්න අංක 34. මෑතකදී තම රටේ ජාතික ගුවන් සේවයේ 75% කොටස් අයිතිය විකුණා දැමූ රට වන්නේ? පාකිස්තානය. ප්‍රශ්න අංක 35. පාකිස්තාන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින් හි 75% අයිතිය හිමි කරගත් සමූහ ව්‍යාපාරය වන්නේ? පිළිතුර පාකිස්තානයේ අරිෆ් හබීබ් ගෲප්. ප්‍රශ්න අංක 36. සිංහරාජ වනාන්තරයේ අයත් දිස්ත්‍රික්ක? රත්නපුර, ගාල්ල, මාතර. ප්‍රශ්න අංක 37. ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ඉරානය විසින් එල්ල කළ අතර එම මෙහෙයුම ඉරානය විසින් හඳුන්වන ලද්දේ ඔපරේෂන් ට්‍රූ ප්‍රොමිස් 3. ප්‍රශ්න අංක 38. මෑතකදී යළි විවෘත වූ ලොව විශාලතම අයිස් හා හිම තේමා උද්‍යානය පිහිටා ඇත්තේ කොහෙද? පිළිතුර චීනයේ අයිස් නගරය ලෙස හැඳින්වෙන හාබීන්. ප්‍රශ්න අංක 39. ශ්‍රී ලංකාවේ පැරණිතම රජයේ දෙපාර්තමේන්තුව ලෙස සැලකෙන ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ස්ථාපිත කළ වර්ෂය වනුයේ? පිළිතුර 1800. ප්‍රශ්න අංක 40. ජාතික සියදිවි නසා ගැනීම වළක්වා ගැනීමේ දිනය කවදාද? සැප්තැම්බර් 10.